අපි කොහෙද යන්නේ? දාන්න. Hi, welcome back to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ I'm back with another vlog. ඉතින් මේ තියෙන්නේ මම හිතන්නේ මම අවුරුද්දකට විතර පස්සේ කරන vlog එකක්. මේ තියෙන්නේ අපි last month ගියපු down south වල full video එක. ඉතින් අපි ඉස්සෙල්ලාම lunch අරගෙන down south යන්න පිටත් වුණා. එතන අපි දවල් වෙලා තමයි down south වලට ආවේ. ඉතින් අද trip එක යන්නේ මෙන්න මෙයත් එක්ක. ඉතින් අපි ආවේ උණවටුනට ඇවිල්ලා අපි පොඩි රිෆ්‍රෙශ්මන්ට් එකක් අරගෙන ඉස්සෙල්ලාම ගියේ අපේ හෝටල් එකට. ඉතින් අපි මේ පාර සිලෙක්ට් කරගත්තේ අර්චින් කියන හෝටල් එක. මේක හරීම ලස්සන හෝටල් එකක්. ඉතින් මේක ගැන පොඩි විස්තර ටිකක් මම වීඩියෝ එකේ අන්තිමට වගේ දාලා තියෙනවා. ඉතින් අපි කෙලින්ම උණුවටුනට ඇවිල්ලා හෝටල් රූම් එකට චෙක් ඉන් වෙලා අපි පොඩක් රෙස්ට් කරලා කෙලින්ම රෙඩි වෙලා ආවා සූට් එකට. සෙකන්ඩේ අපි ප්ලෑන් කරලා තිබ්බා ස්නෝක්ලිං වලට යනවා කියලා. ඉතින් අපි ඩවුන් සවුත් එන්න කලින්ම මම ස්නෝක්ලිං කරන්න මේ පාර සිලෙක්ට් කරගත්තේ හික්කඩුව. මොකද ලාස්ට් ටයිම් මම ඩවුන් සවුත් ආවම මිරිස්ස ස්නෝක්ලිං කරා. ඉතින් මේ පාර හිතුවා හික්කඩුවේ ස්නෝක්ලිං කරන්න ඕනේ කියලා. ඉතින් මම කලින්ම ඒකට හොඳ තැනක් හොයාගත්තා. හික්කඩුවේ ශමින්ද වෝටර් ස්පෝර්ට් කියලා තියෙනවා. ඒගොල්ලොන්ගේ හරීම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේම සර්විස් එකත් highly recommend කරන්න පුළුවන්. ඉතින් අපි උණවටුනේ ඉඳන් හික්කඩුවට ගියා ස්නෝක්ලින් කරන්න. ඉතින් මම මේ තැන හොයාගත්තේ ඇත්තටම TikTok එකෙන්. ඒගොල්ලොන්ගේ ගේක පැකේජස් තියෙනවා. ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි ගයිඩ් කෙනෙක් එක්ක equipments අරගත්තා. GoPro එකත් එක්ක. ඉතින් ඒක මං හිතන්නේ උනේ per person 3000. ඉතින් අපිට හම්බෙච්ච ගයිඩ් ඇත්තටම හරිම හොඳයි. මේ දවස්වල අපි ගියපු දවස්වල ඕෆ් සීසන් නිසා අපිට ටර්ටල්ස්ලා නම් ඇත්තටම බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට අපිට ලස්සන මාළු ඒ වගේම කොරල්ස් බලා ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම අපි මාළුන්ට ෆීඩුත් කරා. ඉතින් කිසිම බයක් නැතුව ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් ස්නෝක්ලින් කරන කෙනෙක් වුණත් ඔයගොල්ලන්ට කිසිම බයක් නැතුව මේගොල්ලන්ගේ සපෝට් එක ඇතුව යන්න පුළුවන්. මං highly recommend කරනවා. මාරම ලස්සනයි. මේ පේනවනේ හිතාගන්න බැරි තරම් හරිම ලස්සනයි. මේ වගේ අත්දැකීමක් ගන්නම ඕන. ඊට පස්සේ ඉතින් අපි ලන්ච් එක අරගත්තා විඩෝ පීස් එකකින්. අතන මට වීඩියෝ ක්ලිප්ස් ගන්න අමතක වෙනවා. බ්ලොග් එකක් කරනවා කියලා මට අමතක වෙනවා ගොඩක් වෙලාවට. ඊට පස්සේ අපි හවස ආවා කයාකින් වලට. එතනම ළඟ තමයි මේ හික්ක කයාකින් ප්ලේස් එකක් තියෙන්නේ. මේකත් මගේ බකට් ලිස්ට් එකේ තිබිච්ච ඇක්ටිවිටි එකක්. ඒ වුණාට මේක මං හිතුවට වඩා ගොඩක් අමාරුයි. අපි ගොඩක් දුර ගියෙත් නෑ. බලන්න තිබිච්ච තැන් ගොඩක් බැලුවෙත් නෑ. හැබැයි එක්ස්පීරියන්ස් එක හොඳයි. හැබැයි ආයි නම් කරන්නේ නැහැ. ඉතින් මේකේ වීඩියෝ ක්ලිප්ස් නැහැ. එකයි තියෙන්නේ. ඕම තමයි අපි කයාකින් කරේ හරිම අමාරුවෙන්. ඊට පස්සේ ඉතින් අපි උණවටන බීච් එකට ගියා. එතනත් මට ක්ලිප්ස් ගොඩක් ගන්න අමතක වුණා. මොකද හරිම මහන්සි. ඉතින් තුන්වෙනි දවසේ තමයි මේ අපි ආයි ගෙදර බලා යනවා. එතනම day 3 outfit එක. මම අද ඔයගොල්ලන්ට අන්තිම දවස් තමයි ආවේ හිටපු හෝටල් එකේ පෙන්නන්න මාර ලස්සනයි. රූම් එක නම් පෙන්වන්න දෙයක් නැහැ. ඒක හොඳටම හැඩි වෙලා තියෙනවා. ඒක පෙන්වන්න දෙයක් නැහැ. ඔහොම තමයි තියෙන්නේ. මම එළියයි ඒ ටික පෙන්වන්න. මේක කරන්න පළවෙනි දවසේ යාට මට ඒක කරන්න අමතක වුණා. මම ඒක පෙන්වන්න ඔයගොල්ලන්ට අද මේ තියෙන්නේ රූම් එකේ view එක කෙලින්ම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අපි දැන් හොටෙල් එකෙන් චෙක්අවුට් වෙලා යන්නයි හදන්නේ. ඉතින් හෝටල් එකෙන් චෙක්අවුට් වෙන කලින් මම ඔයගොල්ලන්ට මෙතන තිබිච්ච පූල් එක පෙන්නන්නම්. මම ඊයේ රෑ නම් පූල් එකේ ගොඩක් වෙලා හිටියා. මට හැබැයි වීඩියෝ එකක් ගන්න අමතක වුණා.
ඉතින් අපි හොටලගෙන් චෙකවුට් වෙලා ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න. මේ බ්‍රෙක්ෆාස්ට් ගත්ත තැන ඉස්සරහා view එක. හරිම ලස්සනයි. හැබැයි මට මේකේ ලොකේෂන් එක මෙන්ෂන් කරන්න ඇත්තටම මතක නැහැ කොතනද කියලා. ඉතින් අපි මෙතන පොඩි වෙලාවක් ස්පෙන්ඩ් කරලා අපි ගියා කෙලින්ම කොස්කොඩ කැස්බෑ මධ්‍යස්ථානයට. ඉතින් මේ බානුක මෙයාගේ ලස්සන මෙයා හරීම දඟයි. ඒ වගේම හරිම ලස්සනයි. හරීම කියුට්. ඉතින් අපි මෙතන ගොඩාක් කැස්බෑවෝ ඒවා බලලා ඊට පස්සේ අපි කෙලින්ම ලන්ච් එක අරගෙන කෙලින්ම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් thank you so much මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම්. මම දන්නවා මම අවුරුද්දක විතර බ්‍රේක් එකක් ගත්තා. හැබැයි මම ආයෙ දිගටම වීඩියෝස් දානවා. ඉතින් මගේ channel එක subscribe කරලා like කරලා share කරලා මට support එකක් දෙන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye